අපි ක්‍රයිස්ට්චර්ච් ට්‍රෑම්ප් රූට් එක යන්න හදන්නේ ට්‍රෑම් ටුව එක. ඉතින් එක සිටි ටුව එකක් ස්ටොප්ස් 18ක් තියෙනවා. ඒකේ අඩුම ටිකට් එක නිව්සීලන්ඩ් ඩොලර්ස් 42ක් වෙනවා. ඒක තව ෆැමිලි පැක් එකක් තියෙනවා, ෆැමිලි ඔෆර් එකක්. ඒ වගේ ඉතින් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. මම වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම් තියෙන ගණන්. අපි මෙතනින් තමයි ට්‍රෑම්පෙන් ගන්න හදන්නේ ට්‍රෑම් එක. We've also got a Christchurch tram and a Melbourne tram on the tracks today. Your tickets are good on any of them, so just join them as you like until the last tram starts its last lap at 4:10. We're coming around to stop 2 Cathedral Square. We do a figure 8 through the city. This is the middle of it. So from අපි ට්‍රෑම් එකේ ඇවිල්ලා මෙතන තියෙනවා ලයිබ්‍රරි එකක්. ලයිබ්‍රරි එකට යන්න පිටත් වුණා. අපි ඒක බලලා ඊට ආයෙමත් ට්‍රෑම් එක ගන්නවා ඊතුරු ස්ටොප්ස් ටික ගන්න. දඩම මාර ඩිසිප්ලින් එකක්. මෙහි පාර ක්‍රොස් කරනවා කියලා දැක්ක ගමන් වාහන දුර තියලම නවත්තනවා. ඒක මාර ඩිසිප්ලින් එකක් මෙහි අපි දකින. අපි ඉස්සෙල්ලා මෙතන යනකොට මේ කොෆි ට්‍රක් එක තිබ්බේ නැහැ. දැන් මෙතන ඇවිල්ලා ඒක නවත්තලා දැන් බිස්නස් එක පටන් ගන්න තියෙනවා. අපි දැන් ආයෙමත් යලගමන් ට්‍රෑම් එකේ තව ස්ටොප්ස් කීපයක් තියෙන. හැබැයි අපි එකක දෙකක වගේ තමයි මේ බහැලා බලන්න අයිඩියා එක තියෙන්නේ. මොකද හැමතැනම බහැලා බලන්න තරම් දැන් අපිට බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ලේසි සහ ටයිම් සේව් වෙනවා.
අපි දැන් අනිත් ස්ටොප් එකකින් බැස්සා ට්‍රෑම් එකෙන් අපි යනවා මෙතන බොටනිකල් ගාඩන් වගේක් තියෙනවා අපි එතනට යනවා චුට්ටක් ඉන්න බලන්න නිව්සීලන්ත වල බොටනිකල් ගාඩන් එක අපි බොටනිකල් ගාඩන් එකේ ඇතුළට ඇවිල්ලා දැන් ඇවිදින ගමන් මේක ඕටම් එක නිසා ගොඩක් ගස්වල මේ කොළ හැලිලා තියෙන්නේ. ඔයාලට පේනවා නම් ගොඩක් ගස්වල කොළ හැලිලා. ඉතින් සමා එකේ වගේ ආවනම් අපිට මේ සමා එකේ වගේ ආවනම් ලස්සනට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. වින්ටර් එකේ ආවත් අපිට එච්චරම ලස්සන දකින්න හම්බෙන එකක් නැහැ. මොකද හිම තියෙන්න පුළුවන්. එතන ඒක නිසා සාමාන්‍යයෙන් ලස්සනම කාලේ තමයි මෙහි සමා කාලේ මේ වගේ ගාඩන් එකක. in the country here, folks. tour එක ඉවර කළා දැන් ආයමත් අපි ජොයිනට් ඒරියා එකෙන් බැස්සා. අපි යනවා දැන් වාහනේට